කවදා හරි හිතලා තියෙනවද බලකොටුවක් හදන්නේ පිටින් එන සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න කියලා? හැබැයි චෙක් ජනරජයේ තියෙන එක බලකොටුවක් හදලා තියෙන්නේ පිටින් එන සතුරන් නවත්තන්න නෙවෙයි. ඇතුලේ තියෙන දෙයක් එළියට යන එක නවත්තන්න. අද අපි යන්නේ ලෝකේ තියෙන අద్භූතම බලකොටුවක් කියලා හඳුන්වන හවුස්කා මාලිගයේ ඇත්ත කතාවට. හවුස්කා මාලිගය කියන්නේ මොකක්ද? හවුස්කා මාලිගය තියෙන්නේ චෙක් ජනරජයේ ප්‍රාග් නගරයට උතුරින් ඝන වනාන්තරයක් මැද කඳු ගැටයක් උඩ. මේ බලකොටුව හදලා තියෙන්නේ 13 වෙනි සියවසේදී. ඒ කාලේ රජවරුන් බලකොටු හදන්නේ සතුරන්ගෙන් ආරක්ෂාවට, වෙළඳ මාර්ග රැක ගන්න, ජනතාව ආරක්ෂා කරන්න. හැබැයි හවුස්කා මාලිගය ළඟ වතුර පාරක්වත්, ගමක්වත්, වෙළඳ මාර්ගයක්වත් නැහැ. ඒ කියන්නේ උපායමික වටිනාකමින් යුතු කිසිම එකක් නැහැ. එතකොට ප්‍රශ්නයක් එනවා. ඇයි මෙච්චර පාළුවට ගිය තැනක මෙච්චර ලොකු බලකොටුවක් හදලා තියෙන්නේ? අපායේ දොරටුව කියන රහස. ජනප්‍රවාදවලට අනුව මේ කඳු ගැටියේ තිබුණේ පතුලක් නැති ගැඹුරු වලක්. ගම්මු කියන්නේ ඒ වල අපායට යන දොරටුවක් කියලා. රැට පියාපත් තියෙන අමුතු සත්තු, බාගෙට මිනිස්සු, බාගෙට සත්තු වගේ සත්තු එළියට එනවා කියලා කතා කියනවා. මිනිස්සු බය වෙලා මේ වල ගල් දාලා වහන්න උත්සාහ කළා. හැබැයි කොච්චර ගල් දැම්මත් වල පිරුණේ නැහැ. ඒ නිසා රජතුමා තීරණය කළා මේ වල වහලා ඒ උඩින් බලකොටුවක් හදන්න. ඒකයි හවුස්කා මාලිගය හැදෙන්නේ. සිරකරුගේ භයානක කතාව. මේ වල ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න රජතුමා සිරකරුවන්ට උපර එකක් දුන්නා. වලට බැහැලා આવොත් නිදහස දෙනවා. එක තරුණ සිරකරුවෙක් වලට බැස්සා. ටික වෙලාවකින් ඔහු බය හිතෙන විදිහට කෑ ගහන්න ගත්තලු. උඩට ඇදලා ගත්තම හැමෝම පුදුම වුණා. මොකද බැස්සේ තරුණෙක්, එළියට ආවේ වයසක මිනිසෙක් වගේ කෙනෙක්. කොණ්ඩේ සුදු වෙලා, මුහුණ රැලි වැටිලා, පිස්සු වගේ කෑ ගහනවා. එතන ඉන්නේ රාක්ෂයෝ කියලා දවස් දෙකකට පස්සේ ඔහු මැරුණා කියලා කතාවක් තියෙනවා. ඊට පස්සේ කවුරුත් ආයේ වලට බැහැලා නැහැ. නාසි හමුදාවත් මේක අල්ලගත්තේ ඇයි? දෙවැනි ලෝක යුද්ධය කාලේ නාසි හමුදාව හවුස්කා මාලිගය අල්ලගත්තලු. ප්‍රශ්නය තමයි යුද්ධ මේ වශයෙන් වැදගත් නැති තැනක් නාසිලා අල්ලගත්තේ ඇයි? ගම්මු කියන්නේ නාසිලා මෙතන රහස් පරීක්ෂණ කරා කියලා. අපාය දොරටුව භාවිතා කරලා গুপ্ত බලවේග ලබා ගන්න උත්සාහ කළා කියලාත් කියනවා. අදටත් සිදුවන අద్භූත දේවල්. අදටත් මෙතනට ගිය අය කියන්නේ අමුතු දේවල් අත්විඳිනා කියලා. කළු ඇඳගත් පූජකයෙක්, විරූපී සත්තු, හිස් කාමර වලින් හඬවල්, බිත්ති යටින් හූරන සද්ද, කැමරා බැටරිය එකපාරටම බැසීම, භූත දඩයන්කරුවන් මෙතන පරීක්ෂණ කරලා තියෙනවා. සමහර වීඩියෝ නිකම්ම මැකිලා ගිහින් තිබුණා කියලාත් කියනවා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? හවුස්කා මාලිගය හැදුවේ ඇත්තටම අපාය දොරටුව වහන්නද? නැත්නම් මේක නිකම්ම ජනප්‍රවාදයක් විතරද? ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. channel එකත් subscribe කරන්න. තවත් අභිරහස් කතාවකින් හමු වෙමු.